යත්තච දින්න මහප්පල මාහු චතුසුසුචීසු පුරිසයුගේසු හට්ටච පුංගල ධම්මදසාතේ සංගමිමං සරණත්තමුපිම්මි මෙතෙක් සිදු නොවූ පින්කමක සොඳුරු ලස්සන හිතක් තියෙන පුණ්‍යවන්තයෙක්. තෙරුවන් සරණයි පින්වතුනි. පහුගිය දවසක මහා වැස්සේ පාවඩ අතුරලා පහන් දැල්වලා මග බලාගෙන ඉඳගෙන ඒ සිරිපා මාවතේ අපිට වන්දනා කරමින් පිළිගත්ත අපේ පින්වත් මදුෂාන් මහත්මයා කරපු අපූර්ව පින්කමක් ගැන වචනයක් කියන්න කල්පනා කළා. පින්වතුනි, ඇයි මං කිව්වේ මේ මෙතෙක් සිදු නොවූ කියලා? අපි දන්න පරිදි පින්වතුනි, පාදචාරිකා දැන් අඩුයි. මේ පදවි තීහාර වන්දනාචාරිකා එයිනු සිරිපා තම නිවසේ සිට සිටින තැන සිට වන්දනා කරන අඩුයි. එහෙම අඩු වුණත් මේ අපිට කරන්න සිද්ධ වෙච්ච විදිහ, ඒ කියන්නේ එක දිගට පැය 22ක් චාරිකා කරපු මොහොතක තව ඊළඟ දවසෙත් ආපහු එක දිගට පැය 21ක් චාරිකා කරලා නැවතත් පැය 40ක් එක දිගට චාරිකා කරන්න තිබ්බ මොහොතක අපිට විවේක ගන්න තැනක් ලැබෙනවා නම් ඒ පින්වතා මහා භාග්‍යවන්තයෙක්. අන්න එහෙම අවස්ථාවක් චාරිකා කළත් මෙන්න මේ විදිහට චාරිකාවක් අපි අහලා නැහැ. ඒක අපිට කරන්න පුළුවන් වුණා. ඉතින් අන්න ඒ වෙලාවේ රාජමලේ මරේවත්ත ඒ ස්ථානෙට කොළඹ ඉඳන් වාහනයක ගිහිල්ලා ඒ ඇඳන් ඒ පුටු වලට පවා යටින් සුදු ඉදි අතුරලා මල් පෙති අතුරලා අර විමාන වත්තුවල උපාසක උපාසිකාවන් සංඝයා පිළිගත්ත විදිහටම වටේට මල් භාජන තියලා දෙපා දෝවණය කරන්න ගොරක වතුර කහ දියර තැම්පත් කරලා නාන කාමරය පිරිසුදු කරලා පිරිසුදු වෙන්න අවශ්‍ය සබන් දැහැටි ට්‍රේ එක තැම්පත් කරලා ඊට අවශ්‍ය ඒ ස්ථානයේ බිල ගෙවලා තමන් කැමැත්තෙන්ම අපි කියලා නෙමේ හොයලා දැනගෙන අහලා මහා කැපකිරීමක් කරලා සිරිපාදය වන්දනා කරන්නට හරිම අනගි මල් මිටි මල් කලඹවල් 4ක් අපිට පූජා කරන්නට ඉදිච්ච මේ පින්වත් මදුෂාන් මහත්මයා ඒ වෙලාවේ කරේ හරිය උපකාරයක්. මොකද කලින් දවසේ පැය 21 22ක් එක දිගට පාදචාරිකා කරලා වෙහෙසිලා ඉඳලා ආපහු පැය 21ක් සාමාන්‍ය පාරක නෙමෙයි දානේ වන්දන්න කාලය ඉතුරු කරගන්නත් එක්ක මහා හෙල් සහිත පාරවල් වල ගල් අල්ලගෙන අමාරුවෙන් ගොඩ වෙවි පැය 21ක් ගමන් කරලා දෙපා බොහෝ සෙයින් අබලන් වී තිබෙන මොහොතක නැවතත් අපිට සිද්ධ වුණා පැය 40ක් විතර ගමන් කරන්න. ඒ කාලය ඇතුළත අපි පැය 4ක් සහ විටින් විට ඉඳගත් තැන් එක්ක බලද්දි පැය 5ක වගේ විවේකයක් තමයි ඉඳගෙන අරගෙන තියෙන්නේ. ඉතින් ඒ හැරගත්තාම පැය 40ක් විතර අපි ඒක දිගට ගමන් කළා. ඉතින් මේ පැමිණිච්ච මහන්සියත් ආපහු ගමන් කරන්න තියෙන පදවි තීහාර ගමන් වෙහෙස දුරවන විදිහට ඒ නවාතන බොහෝම සුව පහසු ලෙස සකස් කරලා දුන්නේ මේ පින්වත් මදුෂාන් මහත්මයා. ඉතින් එතුමා ඇතුළු පිරිස මගට පැමිණිලා අපි අපහසුතාවයක් වෙයි කියලා ඇති කියද්දි ප්‍රමාණවත් තරමට දෙපා පවා සම්බාහනය කළා. විශේෂයෙන් සාන් පුතාගේ මැදිහත් වීම අනුදැනම මේ පින්කමට ගොඩක් උපකාර වුණා. ඒ ලයිමේ පිරිසටත් පුදුමාකාර පිනක් කරගන්න සංඝ ආශිර්වාදයක් ලබා ගන්න පවා හේතු වුණා.
ඉතින් ඒ දායක උපකාර වෙච්ච සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා. නිවන් මඟ තබන හැම පියවරක්ම ලෞකික ලෝතුරු දියුණුව පිණිස තබන හැම පියවරක්ම මහා පුණ්‍ය බලයක් වේවා. සසර ගමන නිමවීමටම හේතු වාසනා වේවා කියලා සාදු සාදු සාදු. සියෝ මගපල අනුවනිවන් පත් සංගගන අට පොගුලෝ යන නම් ලත් දෙන දේ කරනා මහා බලවත් සරණට එළබෙමි මහ සංඝ බලවත් සාදු සාදු සාදු. නිතර සිහිකොට එමුණි ගුණ දැන එතර වනුරිසියෙන් සිතාලා නොහැර පියවර එ මහා සංගගන වැඩිය මඟ නිතියෙන් බලාලා අතර එකිනෙක එදුක් දෙන වින සිඳින ලෙස විරියෙන් නැගීලා දුරර බිඳ හැම සිත් ලද දොස් නොහැර ගුණ සිහියෙන් දරලා සිල් සුවඳයි ගුණ සුවඳයි රැඳි පියුම් සංසාරික දුක් කරදර කලල් දැමුණා සත්වග සිත් සනසාලු දහම් දෙසූ මනා සාදු වඳිමි මහා සංගගන දෑ හිසතනා සසර කතර මගදිනුමට අඳු සිවුරෙන් එළියදුන් සසර පාප කඳු වනසා සිල් ගුණයෙන් සිසිලදුන් සසර අනාථව නොම ඉඳ නිවනට තම සිතම දුන් සසර සරණ තුරාවදිම් මහ සංගනට හසිරිදුන් සියපත් සැදූ බඹ සුරනර උරංග මත සැරියුත් මහා මුගලන් පිළිවෙලිනි පත පිළිවෙත් සරු මහා සංගනට මුනිදු පුත මුදුනත් නමා බැතියෙන් නමදිමි සතතත දේවගනා ගුණ ගීත ගයා මල් මාලදමින් සැරසූ දේවපුතුන් වැනි තේජසයෙන් යුතු පාදමුලේ වැටිලා සෑසිතිලෝ ගුරු පූජිත මංගල සාරසිරින් බැබලී